පාර්ලිමේන්තුවේ ජෝක් කතා කරන්න නම් එන්න එපා මාත්. රාජනීතියට ගරු කළ ඉඳලා ඉඳලා එයාගේ යටි බඩම විනාශ වෙලා මේ රාජ්‍යපාලකගේ නම පවතින මේ ගහවල ගත්ත වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නේ මඩකරියෝ ටිකක්. අනුර කුමාරත් මේ මඩ වගුරට වැටිලා අවසానයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබටත් මඩකරියෙක් වෙන්න විතරයි එන්නේ. මේ පාර්ලිමේන්තුව මඩ වගුරකට දැම්මේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ශ්‍රී ජයවර්ධනපුර මඩ වගුර කෝට්ටේ. ওই පාර්ලිමේන්තුව කටුගේකට ගමන්න පුළුවන් අපිට. මන්ත්‍රී වරු කියන කොටස මීහරක් වගේ වෙනවා. රට විනාශ වෙනවා. ඔබට තෙරුවන් සරණයි. මොකද පුතියාගේ මම හිතුවා අද කතා කරොත් හොඳයි කියලා මේ අපේ රටේ ව්‍යවස්ථාව හදන තැන රටේ බලගතුම තැන ගැන අපේ ජනතාවට අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා. රටේ හැබැයි පුතේ මතක තියාගන්න දේශපාලන ප්‍රශ්න මේ වනගත වික්ෂුව ළඟ නැහැ. අද නම් මේ මෙතන පටිගත කරන්නේ මම අසනීපත් ඒකට පොඩ්ඩක් පල්ලෙහාට බහලා ඉන්න හන්දා මේක මේ පන්සල් භූමියක එක්තරාමට තහවුරුකමක් සලසලා තියෙන මම වනගතයිනේ. නමුත් මතක තියාගන්න ඕන මං හම්බ වෙන්න එනවනම් රත්තරන් පුතේ. හරිද? දහම් කරුණු හැර පාර්ලිමේන්තුවේ ජෝක් කතා කරන්න නම් එන්න එපා මාත් එක්ක. හරිද? හොඳයි කියන්න බලන්න පාර්ලිමේන්තුව ගැන මොකක්ද ඒක අපිට රටට ජාතියට අපි ආගමනුකූල පැත්තට බර වෙච්ච එකක් නම් කතා කරන්න පුළුවන් කියන්න බලන්න මොකද කියලා පුතේ. එහෙනම් දැන් ඡන්දය ඉල්ලනකොට ගොඩක් උගත් බුද්ධිමත් කියන පිරිසක් කතා කරනවා එළියේ. නමුත් පාර්ලිමේන්තුව ඇතුළට ගියාට පස්සේ ඒ ගන්න තීරණ කිසිම ජනතාවට කිසිම යහපතක් නැහැ. ඔවුන්ට තීරණ ගන්න බෑ. මොකක්ද ඒ හේතුව? ජනතාවට යහපතක් නැහැ කියන එක කියන්නේ රට ජාතිය ආගම රට ජාතිය නේ. ඔව්. කමක් නැහැ. හරිද පොඩ්ඩක් මගේ ආගමනුකූල පැත්තෙන් පොඩ්ඩක් සමාජයට බර වෙච්ච ස්වභාවයක් තියෙන මම ඒකට නම් කැමති නැහැ. කෙසේ වෙතත් මේ රට ජාතිය ආගම කියන ওই සංකල්ප ටික එකතු වෙලා එනකොට අපි භික්ෂුව විසින් බුදුහාමුදුරු අනදන වදාලා රාජනීතියට ගරු කළ යුතුයි කියන පණිවිඩයක් දීලා තියෙන බුදුහාමුදුරු. එහෙනම් මේ පැත්ත පිළිබඳ ජනතාවගේ යහපත සුවසෙත සඳහා කතා කරමු. මොකද්ද ප්‍රශ්නේ? හමුදුනේ දැන් රටේ කියන්නේ කේක හාල් වලට කේක විසන ආවා. ඔව්. එතකොට අපි හොඳටම දන්න දෙයක් තමයි පාස්කු විහාරය. ඔව්. පාස්කු විහාරය ගැන ගොඩක් කතා කරලා බලයට ආවනේ. ඔව්. නමුත් මම දන්න තරමින් ඊට කලින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ කවුද කොයි මේ පාර්ලිමේන්තුවට කියන්නේ කොයි ගෝල් පේස් එක ළඟ දෙවිච්ච පාර්ලිමේන්තුවටද? දැන් අලුතෙන් මේ වැලේ හදපු එක. හරි මොකද්ද ප්‍රශ්නේ? මේ ඉතින් බලයට ඒකට බෝම්බයක් ගැහුවා කවුද පුතේ? අලුත් පාර්ලිමේන්තුව ඕපන් කළා ජේ.ආර්. ජයවර්ධන මහත්තයානේ ඒක සකස් කරේ නේ. ඔව්. ඔව් එහෙම එකක් වුණා. ලලිත් ඇතුළත් මුදලි ඇමතිවරයා එලා ඉඳලා එයාගේ යටි බඩම විනාශ වෙලා හරි බෝම්බ පොරයක් දැල්ලා. මට තියෙන මේ ගැටුව තමයි හොඳනේ දැන් මේ පාස්කු විහාරයේ මේ ආර්ය කියන්නේ බෝම්බ ගහපු කට්ටිය අල්ලනවා කියලා බලයට ආවා. නමුත් ඊට කලින් පාර්ලිමේන්තුවල බෝම්බ ගහපුවත් අල්ලගන්න බැරුව මේකට මිනිස්සුන්ට මේකට සාධාරණයක් වෙයි. සාධාරණයක් වෙන්නේ නැහැ පුතේ. අවිචාරවත් සමයක් එළඹී ඇත. මේවා අවිචාරවත් විදිහට සිදුවෙන සිදුවීම් මාලාවක් යන අවිචාරවත් සමයක් එළඹී ඇත. මට ඔන්න ඔය පරිවිදේ දෙන්නේ විචාර බුද්ධියෙන් යුතු සමය ගිලිහිමින් යනු ඇත. අවිචාරවත් සමයක් එළඹෙමින් පවතිනු ඇත. අවිචාරවත් සමයේ මූලිකම පියවර ගත තැන තමයි 1977 පසුව. එතන
දැඩි අවිචාරවත් බවක් ඇති වෙන පාර්ලිමේන්තුවේ විවස්ථාව නවීකරණය කළා ඒකාධිපති ජනාධිපතිවරේ පහළ වෙන විවස්ථාවක් හැදුවා. හදලා කමන්නේ අපිට ඒකාධිපති උනක් කමන්නේ රජවරුත් ඒකාධිපතිනේ ඉස්සර හිටපුනේ. කමන්නේ රටට යහපතක් වෙන්න ඕනේ. ඒකාධිපතිකම නෙවෙයි අපිට ඕන. පොදු ජනතාවට මහ ජනතාවට මේ පාර්ලිමේන්තුවෙන් සිදු වී යුතු සේවාවක් යහපතක් රටට විශාල තත්ත්වකින් විනාශ වෙච්ච දේවල් වලින් ගොඩානගෙන සුඛිත මුදිත රටක් රාජ්‍යයක් බිහිවිය යුතුයි. ඒ රාජ්‍ය පාලකයෙකු සතු වගකීම මේ පාර්ලිමේන්තුව උතන හදපු එක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව කියලායි නම කියලා තියෙන්නේ. මේක හදපු රාජ්‍ය පාලකයා ජයවර්ධනනේ. එහෙනම් අපිට මූලික සම්පින්දනයක් එනවා පුතේ. මේ රාජ්‍ය පාලකයාගේ නම පවතින මේ මිනිහා කරගත්ත වැඩ. රටට යහපතක් වෙන වැඩක්ද ඒ මිනිහාගේ නම පවතින කරපු වැඩක්ද? අවසර අපි හඳුනේ. දැන් අපි හේනක පැලක් හැදුවත් අපි ඔය තැනක් බලන්න නේද හදන්නේ. නමුත් මට හිතෙනවා මේ තියෙන තැන හරිද කියලා. හරි පුතේ. රත්තරන් පුතේ හොඳ ඔළුවක් තියෙන ඔබට. මේ ප්‍රශ්නයක් දෙකක් හොඳයි. හරි පුතේ මඩ වගුරක හැදුවානේ. ඔබ මේ හේන කතා කරනවා මට ඕක ආවා ඉුවට. මඩ වගුරක මේක හදලා තියෙනවා. මෙන්න පුතේ අහගන්න මෙන්න මේ පණිවිඩය. පන්සලක් හැදුවොත් ඒ ගමේ උස්ම තැන පන්සල හැදුවේ. වැදගත් ආගමනුකූල පණිවිඩයක් යන්නේ ඒ උස් තැනක හැදිය යුතුයි. ඉතර ওই පළාතක් බාර ඉන්න මේ වලව්කාරීටද තියෙන්නේ. වලව්වක් ගොඩනැගිලා භූමියක් හදලා තියෙන්නේ උස් භූමියක. මොකද හේතුව විශ්ව ශක්තියක් උතන එනවා. පොලිසියක් හදලා තියෙන්නේ හැමතැනකම සමතුලිත පොළවක් නැත්නම් යම්කිසි කඳු ගැටයක් තිබුණා නම් ඒ ප්‍රදේශයක අනිවාර්යයෙන් මේ පොලිසිය හදලා තියෙන්නේ කඳු ගැටයක් මුදුනේ. මොකද පොලිසියට හතර වටේ දක්ෂිණ පතය උකහා ගන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී හදිසි ප්‍රහාරකදී පාවුලේ මිනිස්සු ඉන්නේ මෙයා කන්ද උඩ ඉන්නේ උඩ ඉඳගෙන අද වටම පිටාම දක්ෂිණ වෙන ඔක්කොම වට පිටාව පහලින් උඩට ප්‍රහාරයක් එනකොට අර උඩ ඉඳගෙන බිම බුදේගෙන සූක්ෂමව පල්ලෙහාට ප්‍රහාර වෙන්න පුළුවන් නම් කිසි කතාවකින් තොරව. මෙන්න මේ උස් භූමිය වල හදාපු එකේ තේරුමක් තියෙනවා. එහෙනම් පාර්ලිමේන්තුව මඩ වගුරක හැදපු එක ලොකු ගැටලුවක් රත්තරන් පුතේ. මොකද හේතුව ඒ පාර්ලිමේන්තුව මඩ වගුරු හැදූ දවසේ ඉඳලම කිසිම සහනශීලී තත්ත්වයක් නැහැ. ඇන්න කොටාගෙන මරාගෙන රෙදි උස්සගෙන මේ පාලක පිරිස. හරිද? අඩු තරමේ පාසල් ළමායින්ට ප්‍රදර්ශනය වෙන්න වෙනම ශේෂ්ත්‍රයක් තියෙනවා. මේගොල්ලෝ මේ රට පාලනය වෙන හැටි බලන්න. දවසකට 7-8 ගමනක් ඒ පාසල් ළමයි බලා ඉන්න එක වහලා දාන්න සිදු වෙනවා. මෙතන තියෙන අමු හරුප ටික නිසා. මේ අමු හරුප තත්ත්වයටපත් උනේ උන්නෝයි මඩ වගුරක පාර්ලිමේන්තුවට ගියාට පස්සේ. ඕක මඩ වගුරක් පුතේ. මඩ වගුරක්ද ගලා බහින දිය පාරක්ද? මඩ වගුරක්. ගලා බහින දිය පාරක් නම් ඒ දිය පාර කමක් නැහැ වැල්ලත් ඒකෙන් වතුර උගුරක් පානය කරන්න පුළුවන් සතෙකුට හරි. හරිද? ওই මඩ වගුර ගලා බහින්නේ නැති මඩ වගුරක්. හරිද? ගලා බහින්නේ නැත්තම් ඒක අපිරිසිදුයි. ඒකේ ඇත්තේ මඩ වගුරේ හුංගෝ කාවයිය මගුරෝ මෙන්න මේ වගේ ජලජ සත්තුන් විශේෂයක් ඇත මඩ වගුරේ. එතකොට ඒක සුදුසු ජලජ සත්තුන්ට හුංගන්න කාවයියන්ට දැන් පාර්ලිමේන්තුවේ ඒක හැදුවෙන් පස්සේ
පාර්ලිමේන්තුවේ ඉන්නවොත් හුඟුකාවයෝ වගේ ඇවෝ වෙලා. එහෙම තත්ත්වයක් නේද දැන් තියෙන්නේ. මොකද රෙදි උස්සගෙන මේ පිරිස කෑ ගහනවා. මොනම විනයක්වත් මොනම සම්වරයක්වත් නැහැ. අර මඩ වගුරේ ඉන්න හුඟන්ට මගුරන්ට සම්වරයක් තියෙන්නේ මඩ කරිනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ මඩ කරියෝ ටිකක්. ඒ පාර්ලිමේන්තුව මඩ වගුරකට ගිය නිසා මඩ කරියෝ ටිකක් ඉන්නවා. එහෙනම් මෙන්න මේ පාර්ලිමේන්තුව අද ඉන්න ජනාධිපති කවුද? අනුර කුමාර දිසානායකනේ. විශේෂයෙන්ම මේක බලත්තා මේ සටහන දකින්න ලැබෙත්තා. අනුර කුමාරත් මේ මඩ වගුරට වැටිලා අවසానයි. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවට කොයි පාලකයෙක් යන්න වෙන්නේ මඩ වගුරකට. මඩ වගුරේ තීන්දුව ගන්න බෑ. එයයිට සිදු වෙලා තියෙන්නේ මේ අවුරුද්දක් තිස්සේ බලන්න ඇන්න කොටා ගැනීම. මොනම ශේත්‍රයක් කරහාවත් සහ සම්බන්ධතාවයක් ආණ්ඩුවට ලැබෙන්නේ නැත විපක්ෂයෙන්. විපක්ෂයේ ඉන්නේ මේගොල්ලොත් එක ඇන කොටා ගන්න නෙවෙයි. දෙගොල්ලෝ එකතු වෙලා වැරද්දක් තියෙනවා නම් පෙන්වා දීමට විපක්ෂය තියෙන්නේ. දැන් තියෙන්නේ ආණ්ඩුවට එලවෙලවා ගහන විපක්ෂයක්. පහුගිය දවසේ අද පුතේ 2025 දෙසැම්බර් මාසේ අද 3 වෙනිදා මේ වෙනකොට රට පුරා මොන තරම් ව්‍යසනයකටපත් වුණාද? මේ තරම් ව්‍යසනයකටපත් වෙලා මේ පාලක පිරිසට ඒක රාශි වෙලා මේ රටේ විපතට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා. මේක රටම පිළිගන්නවා, ලෝකෙම පිළිගන්නවා. කිසිම ඒකාග්‍රතාවයකින් කටයුත්තක් කරන්න බැරි තැනකටපත් වෙලා මුම් මඩ කරි. මම නමක් දානවා මෙන්න මේ මඩ කරි. එහෙනම් ජනාධිපති අනුර කුමාර දිසානායකට මේක සවන් දෙන්න ලැබේවා. මේක හොඳට ඔහුට අවබෝධ වේවා. මේ මඩ වගුරේ පාර්ලිමේන්තුව ඔබත් පවත්වාගෙන යනවනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි අපි ගෞරවයෙන් සැලකමු. ඔබටත් මඩ කරියෙක් වෙන්න විතරයි එන්නේ. කරුණා කරලා විශ්ව න්‍යාය අවබෝධය ලබා ගන්න. විශ්ව න්‍යාය අවබෝධය තමයි උස්තන් වල සුදුසු පරිදි සුදුසු දේ සකසා ගැනීම. අයිද මෙන්න මේ පාර්ලිමේන්තුව මඩ වගුරකට දැන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ජයවර්ධන ඕකේ නම මොකද්ද? ශ්‍රී ජයවර්ධනපුර මඩ වගුර කෝට්ටේ. දැන් එයාගේ නම ඇතුළු කරගන්න ඕන නිසා යෝග හැදුවේ විශාලම ව්‍යසනයකටපත් උනේ මේ රට. ඔන්න ওই පාර්ලිමේන්තුව මඩ වගුරට වැටිච්ච දවසේ ඉඳලා මඩ කලිය වගේ ඇන කොටා ගන්නවා. පාර්ලිමේන්තුවේ විවාද දකින්න අපේ රටේ ජනතාවට පාසල් ළමයින්ට විශේෂ අවස්ථාවක් තිබිය යුතුද? මොකද ඒ පාසල් ළමයි තමයි මේගොල්ලෝ පෙන්ෂන් යන්න අයින් වෙන්න මේ නැගින පරපුර පාසල් ළමයි තමයි නැවත ඇවිල්ලා හැලා ওই පාර්ලිමේන්තුවට යන්නේ. එහෙනම් මේ පාලක පිරිස මෙතන අමු හරුප කියා ගන්නවා නම් රත්තරන් පුතේ දවසකට කීප පාරක් මේ ළමයි ඉන්න පාසල් ළමයි ඉන්න දර්ශනපතේ වහදාන්න සිදු වෙලා තියෙනවා. මුන් පාලකයෝ ටික අමු හෙළුවෙන් හරුප කෑ ගහනකොට හරුප කියාගෙන කෑ ගහනකොට එදත් එහෙමයි අදත් එහෙමයි. පාර්ලිමේන්තුව උතන ඕපන් කරපු දවසේම බෝම්බ ප්‍රහාරයක් වැදිච්ච පාර්ලිමේන්තුවක්. මේ මඩ වගුර නිසා ওই අපචාර සිදුවීම් යන්නේ. මෙතන පළ දෙන්නේ නැත. විශ්ව ශක්තිය ගන්න බෑ.
විශ්ව සත්‍යය එන්නේ උස්මුදුන් වලට. විශ්වයෙන් එන සත්‍යයක් තියෙනවා උස්මුදුන් වලට මහත් එන්නේ. අන්නේ මඩ වගුරකට එහෙම කිසිම සත්‍යයක් එන්නේ නැහැ. අයිද මෙතන විනාශකාරී තත්ත්වයක් එනවා. රට ගොඩ ගන්න නම් ගරු ජනාධිපතිතුමනි පොල් සුප්පාවකට මේ පාර්ලිමේන්තුව ගෙනියන්න. අන්න එදාට සම්වරයක් සියලු දෙනාගේ ඇති වෙනු ඇත. ඒක විශ්ව න්‍යායට අනුව හැමදෙනෙම සම්වරව පාර්ලිමේන්තුවට එනු ඇත. උස්තැනක පොල් සුප්පාවක මේක හැදුවොත් සල්ලි මුදල් වේලම් කරන්න නෙවෙයි ඔය වගේ කෝටි ගණන් ඕක ওই පාර්ලිමේන්තුව කටුගේකට ගමන්න පුළුවන් අපිට. කටුගේකට දාලා පොල් සුප්පාවක තාවකාලිකව මේ රටේ ප්‍රශ්න විසඳන්න තැන සකස් කරගන්න. එතන මහ ලොකු සැප පහසුකම් කියන්න එපා ආරක්ෂාව කිවිය යුතුයි. හයිද? අන්නේ පොල් සුප්පාවේ පුළුවන් හැටියට ආඩියලා හැල්ලා රටේ ඇති වෙන ප්‍රශ්න වලට වැදගත් පණිවිඩ හොයන්න පුළුවන්. වැදගත් උත්තර විශ්වය හරහා එන මනෝභාවයට විපක්ෂය කියන එක ඇන කොටා ගන්නේ නැතුව ක්‍රමානුකූලව විපක්ෂ පක්ෂ දෙක සහ සම්බන්ධතාවයෙන් මේ රට ගොඩනගා ගන්න පුළුවන් තැනකටපත් වෙනු ඇත. උස් භූමියකට ගියොත් හේතුව සියලු යහපත් සිදුවීම් වෙන හැම තැනකම උස් භූමියක් තුල හදා ඇත. ඒක විශ්ව න්‍යාය ධර්මයක්. දැන් බලන්න මේ රටේ මේ පහුගිය දවසේ වුණු විශාල වියසනෙන් පහත් තැන්වලනේ විනාශ වෙලා උඩටම නෙලාගෙන ඇවිල්ලා හැල්ලම් පහත් තැන්වල හිටි මිනිස්සු වතුර එකතු වෙලා යට වෙලා විනාශම වෙලා ගිහින් තැන නැතුණානේ. ඒ වුණා පහත් තැන් භයානක විනාශ සිදු වෙනවා. පහත් තැන්වල යහපත් ප්‍රතිඵලයක් යහපත් දෙයක් ගන්නම බෑ. ඒක නිසා උස් භූමියකට ওই පාර්ලිමේන්තුව ගෙන යන තුරු අලුතෙන් ගොඩනැගිලි හදන්න කියන්නේ කියලා කරලා සරල වශයෙන් උස් තැනක උස් භූමියක මේ පාර්ලිමේන්තුව සතිವಾರය පවත්වමින් සාකච්ඡා කරන්න පටන් ගත්තොත් රටේ උතුරට මේ ප්‍රශ්නේ දකුණට මේ ප්‍රශ්නේ නැගෙනහිරට මේ ප්‍රශ්නේ බටහිරට මේ ප්‍රශ්නේ රටේ මැදට මේ ප්‍රශ්නේ සියලු දෙනාගේ සහ සම්බන්ධතාවයෙන් ඒවට උත්තර සපය ගන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ සුදුසු විශ්ව ශක්තිය ලැබෙන භූමියකට ගෙන ගියොත් පමණයි. එසේ නොමැතිවොත් රට විනාශම තත්ත්වයකටපත් වෙලා ලොකු ව්‍යසනයකටපත් වෙනු ඇත. අනුර කුමාර උසානායක මහා බලාපොරොත්තුකින් ආවත් අර කලින් හිටිය කාණ්ඩයටට වඩා ලොකු අමාරුවකට වැටෙනු ඇත. මේක මෙතනින් කටුගේකට දාලා උඩ දැනකට නොගියොත් මෙන්න මේ පියවර ගන්න කියන වැදගත් පණිවිඩය අද මම දෙන්නම් වනගත වික්ෂුවක් හැටියට මම විශ්ව ශක්තිය ලබාගෙන කියන කතන්දර මිසක් වෙන මොනවත් නෙවෙයි. මේක විශ්ව න්‍යායත් එක්ක කරන ශක්ති ප්‍රබලයක් ගනුදෙනුවක්. මේ අනුව කටයුතු කිරීම නුවණක්කාර පාලකයෙක් වෙන්න පුළුවන්. ඔබගේ නම ඉතිහාසගත වෙන පාලකයෙක් වෙන්න පුළුවන්. උස් භූමියකට ගිහින් මේ රටේ ප්‍රශ්න කතා කරොත් මඩ වගුරෙන් ගොඩ වෙන්න. රටම මඩ වගුරක තියෙන්නේ පාර්ලිමේන්තුව මඩ වගුරට ගියාම තමයි රටම මඩ වගුරක්. පාර්ලිමේන්තුව ගොඩට එන්න රටම ගොඩ යනු ඇත්ත කියන පණිවිඩය අද දෙන්නම් පුතේ. ඔබ වහන්සේද උස් ස්ථාන ගැන කියනකොට මට මතක් වුණා අපේ හැමදෙනේ පන්සල් හැමත් ඉස්සර හැදුවේ උස් ස්ථාන. පන්සල් කියන්නේ වැදගත්ම තැනක් නේ. උත්තරීම තැනක්. හැම තැනක්ම උස් භූමියක විශේෂයෙන්ම ගලක් උඩ හැදුවා පන්සල. ඕනම තැනක දඹුලු ගල නේ පන්සලක් හදලා තියෙනවා. තව කොහේ හරි මම හුඟක් තැන් වල කරලා පන්සල් හුඟක් තැන් වල හදලා තියෙන්නේ ගල් තීත තැන් තුන නම් උස් තැන් වල ගල් උඩ. ගලක් උඩ පන්සලක් හදන්න හේතුවක් තියෙනවා. අපි ගැටබරුවයි මහ විහාරය ගත්තත් එහෙමයි. ඔව්. එහෙමයි. ගලක් උඩනේ හැම තැනකම මේ ගල් උඩ පන්සල් හදලා තියෙන ඕකට හොඳ පණිවිඩනේ ඇදලා ගන්නේ. හරිද? ඔබට කොහෙන් එනවද මන් දන්නේ නැහැ. හරිද? ඊටාම වැදගත් පණිවිඩයක්. ඒකට හේතුවක් තියෙනවා. ගල උඩ
බීජයක් වපුරන්න පුළුවන්ද? සමා වෙන්න. අඹ ටික, මෑට ටික, වෙනින් වෙනම එකක්, පලාකොළයක් ගලක් උඩ හිටවන්න පුළුවන්ද? පැලවෙන්නේ නැහැ. තෙත් භූමියක් අවශ්‍යයි වගා කිරීමට. හරිද? එතකොට බීජ වගා කිරීමට තෙත් භූමියක් අවශ්‍යයි. එහෙමනම් ගල බීජ වගා කරන තැන නොවේ. ඔබ දන්නවද බීජ කියන්නේ මොනවද කියලා? බීජ කියන්නේ මොනවද පුතේ? ඔබ හිතන පැහැදිලි කරන්න. ඒ පුතේ මෑට තියෙන්නේ. හරිද? ඒවට කියන්නේ බීජ කියන්නේ. අබෑට. අර පැලවෙන සෑම දෙයකටම බීජ කියනවා. එතකොට තව හොඳ පණිවිඩයක් එනවා මම දෙන්නම්. අපේ පොඩි ළමයි අයිද සමහරක් විට ඔය පොඩි චූටි ළමයි දුවපැන ඇවිදින ජංගයක් නැතුව දුවපැන ඇවිදිනකොට අම්මා හරි තාත්තා හරි කියනවා ඔය පොඩි එකාගේ බිජ්ජ පේනවා ජංගයක් අඳන්න. ඒකටත් කියන්නේ බීජ කියලා නේ. පැලවීමට අවශ්‍ය වෙන හැම දෙයකටම බීජ කියලා තියෙනවා. ඒ බීජ කියන එක හැදෑම අර්ථය නම් බිජ්ජ කියන අර්ථය. බීජ කියන්නේ ඒකට. පොඩි එකාගේ බිජ්ජ වහන්න කලිස්මක් අඳන්න. හරිද? එහෙනම් අන්න ඒ බීජ තල කරනවා නම් තෙත් සහිත තැනක් විය යුතුය. පිරිමි ළමයාට බීජ කිව්වනම් ඒකත් පැලවීමට අවශ්‍යයි නේ. වර්ග සංරක්ෂණය පැලවීම. අන්න ඒකත් තෙත් සහිත තැනක බීජ වැපිරිය යුතුය. ඒක නිසා ස්ත්‍රී කාන්තාවක් ගත්තහම ඇයගේ ලිංගේන්ද්‍රයට බීජ කියලා කියන්නේ එත තෙත් සහිත මඩ වගුරක් සහිත තැනක්. එතකොට අන්න මේ බීජ කියන ටික අන්නේ මඩ වගුරේ තැන්පත් කරොත් එතන පැලවීමක් වෙනු ඇත. වර්ග සංරක්ෂණය තෙත් සහිත තැනක එතන තෙත් සහිතයි. අන්න අර බීජ කියන පැලවීමක් එතන සිදු වෙනු ඇත. එහෙමනම් තෙත් සහිත තැන්වල තමයි බීජ වපුරන්නේ. අර පිරිමි ළමගේ බීජ නැත්නම් බීජ කියන එකෙන් යම් කිසි ස්රාවයක් එනවා නම් පැලවීමක් බීජ ටිකක් එනවා නම් ඒකත් තෙත් සහිත තැනක පැලවෙන්නේ. එහෙනම් පන්සල් ගල් උඩ හැදුවේ පන්සලක්. ගල උඩ බීජ වපුරන්න බෑනේ. අපේ හැමදේ තමයි අවශ්‍යයි. දැන් බීජ ගැන කියනකොට මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ගොඩක් පාර්ලිමේන්තුවට යන්න ගොඩක් මහන්සි වෙනවා. වහන්සේ කෙනෙක් කැපද මම කියන්නේ පාර්ලිමේන්තුවට යන්නම අවශ්‍යද මේ ජනතාවට රටට සේවය කරන්න? ඔව්. කිසිම පාලනයකට අත දැමීමේ කිසිම අයිතියක් භික්ෂුවකට නැහැ. ආගමනුකූල අපේ බුද්ධ ශාසනයට සිවුරු පොරවගෙන ආවනම් ඔහු කල යුත්තේ අන්න අර බීජ වපුරන්න බැරි තැනක ගලක් උඩ බඳලා හදා ගැනීම. අද පාර්ලිමේන්තුවට යනවා නම් යම්කිසි භික්ෂුවක් ඔහු භික්ෂුවක් නොවේ ඔහුගේ සිවුර ගලවා තබලා ගිහියෙක් හැටියට ඒ පාර්ලිමේන්තුව කටයුතු කරාට කමන්නේ මේ රට විනාශ වීමට තවත් එක් හේතුවක් ඔන්න ඔය සිවුරු පොරවාගත් අය පාර්ලිමේන්තුවේ යෑම දේශපාලනේ කතා කිරීමවත් අයි කියන්නේ නැහැ උන්ට. ආද බුදුහාමුදුරුවෝ අනුදැන වදාළි රජුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දීම පමණයි. වික්ෂුව විසින් කළ යුත්තේ රජුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙන්නේ. ඊට එහා රාජ්‍ය පාලනයට අත දැමීමේ කිසිම අයිතියක් කිසිම භික්ෂුවකට නැත. ඔහු භික්ෂුවක් නොවේ. ඔහු මේ රට විනාශ කරන පාපතරේ. සිවුර පොළවගෙන
පාර්ලිමේන්තුවට ගියාද? ඡන්දේ දුන්නද? දීපෝයක් කරලා තියෙන්නේ අපරාධයක් මේ භික්ෂුවකට. හරිද? ඔහුට ඒක පාලන විශේෂයෙන් දැම මම ඕක කියනවා අවිචාරවත් සමයක් එළඹී ඇත. මේගොල්ලොන්ට තිබුණේ අඩු ගානේ අර ගලක් උඩ පන්සල හදාගත්තේ ඔහුගේ බීජ වැපිරීමක් කර නොහැකි නිසා ගලක් උඩ. ගලක් උඩ පැලවීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් භික්ෂුව පැලවීම නවත්තපු කෙනෙක් නේ. ඔහුට ඒක තමයි පන්සල ගල උඩ හැදුවේ. ඒක ඊටාම වටිනවා එයාට. හරිද? ඔහුගේ ආගමනුකූල ජීවිතය මනෝභාවය බීජ වැපිරීමකින් තොරව ඉදීමට ගලක් උඩ හිඳීම මහත් ශක්තියක්, මහත් පිහිටක්, මහත් බලයක් වෙනවා. ඒවත් අතහැර දමමින් මේගොල්ලෝ කාම ලෝකෙකින් කාම ලෝකෙකින් ඔබට යන්නේ කියලා සිවුරක් පොරවගෙන කාම ලෝකෙකට එකතු වෙමින් පාර්ලිමේන්තුව කරාම දැන් ඇවිල්ලා තියෙන බරපතල හානියක් ඒකෙන් රටට වෙනුවට බරපතල හානියක් පාර්ලිමේන්තුව මඩවගුරේ හිටවීමෙන් ඒකෙනුත් සිදු වෙනු ඇත. හැම පැත්තකින්ම රට විනාශකාරී තත්යකට පත් වෙන ක්‍රියාදාමය සිදු වෙමින් පවතිනු ඇත. මේ ගැන කරුණාකර අප්‍රමාදව අනුර කුමාර දිසානායකතුමා කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වහන්සේ මේ හරියට කොච්චර උගත් බුද්ධිමත් වුණත් මේ මූලික දේවල් හදාගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මොන තරම් බුද්ධියක් තියුණත් ඒක තමයි බුද්ධිය ඉහළම තලයකට ගෙනියන්න පුළුවන් ගලක් උඩට දැම්මේ නේ පන්සල. හරිද? ඊට න්‍යායකට අනුව කටයුතු කිරීම. හරිද? බුද්ධි න්‍යායක් තියෙනවනේ ඒකට සුදුසු ගැළපෙන තැන උස් භූමි කඩ විශ්ව ශක්තිය ලැබෙන තැන. මේ මඩ වගුරේ මොනම විශ්ව ශක්තියක්වත් එන්නේ නැති මඩ වගුරක්. මේකේ පාලන ශේත්‍රයක් ගෙනියන්න පුළුවන් එකක් නොවේ විශාල විනාශයක් වෙනවා රටට. ඒක තමයි මේ පහුගිය දවසේ වුණ විනාශය. ඉතිහාසයේ කවර කාලයකවත් නොවිච්ච විනාශයක් නෙවෙයි. ඕ පාර්ලිමේන්තුව මඩ වගුරට ගියාට පස්සේ වෙන විනාශය. හරිද? මේ රට පුරාම මේ විනාශය සිදු වුණේ ඉතිහාසයේ මොනම රාජතන්ත්‍රයක අවුරුදු 2000 නෙවෙයි ඉතිහාස පැත්තටවත් ගියා නම් මේ රටේ එහෙම විනාශයක් වෙච්ච එකක් නැහැ. ඊට ඈත ඉතිහාසයේ වැළුවොත් අවුරුදු දහස් ගානක නෙවෙයි 10000කට එහා පැත්තවත් ලංකා ඉතිහාසයේ මෙහෙම විනාශයක් වෙලා නැහැ. මේකට මූලිකම හේතුව පාර්ලිමේන්තුව මඩ වගුරකට යෑම. හරිද? ශේෂ්ත්‍රය පරිපාලන ශේෂ්ත්‍රයේ මන්ත්‍රී වරු කියන කොටස මීහරක් වගේ වෙනවා. රට විනාශ වෙනවා. විශ්ව න්‍යායන රට විනාශ වෙනවා. මුළු රට විනාශ කරනවා. අප්‍රමාදව ජනාධිපතිතුමා පියවර ගත යුතු වෙනු ඇත. ඕක තමයි පුතේ දෙන්න තියෙන පණිවිඩය. ගලක් උඩ පන්සල් හැදීම භික්ෂුවකට ඔබිනවා. ඒක නිසා භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට යෑම නීති මගින් සපුරා තහනම් කළ යුතු වෙනවා. මොකද භික්ෂුන් වහන්සේට නීති දාන්න අයිතියක් නැහැ. ඒත් වශයෙන්ම මේ බුද්ධ න්‍යායයට අනුව එහෙත් යම් කෙසේ සම්මත කිරීමක් කරගන්න පුළුවන් නම් ශාසනික මෙහෙවරක් කරගෙන ඉන්න ඔබ වහන්සේලා රාජතාන්ත්‍රික මට්ටමින්ද ජනතාවගේ මට්ටමින්ද සියලු පහසුකම් ශාසනික මෙහෙවරට කරුණ නැත. ශාසනයේ පාර්ලිමේන්තුවට ඇතුල් වීම නතර කරගන්න කියන පණිවිඩය දිය හැකි නම් ඒක මහත්ඵල මහානිසංස වෙනු ඇත. මෙන්න මේ පණිවිඩ ටික සමාජගත කිරීමක් කරන්න තව මුත් ප්‍රශ්න තියෙනවද පුතේ හදන්න? අද මේ ධර්ම දේශනාව ඇත්තටම ගොඩක් වටින ධර්ම දේශනාවක්. මොකද අපේ රටේ ඉන්න බොහෝ පුද්ගලයෝ මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ ගැන අවබෝධයක් ලබා දෙන අම්බරේ නමස්කාර පූර්වක ස්තුතියි. මහන්සියට ශාස්ත්‍රීය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි.